ක්‍රියාපොත කියවීම 23වෙනි පරිච්ඡේදය. පාවුල් ඉතා ඕනෑකමින් සභාව දෙස ඇස්සෙලා සහෝදරයනි, මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියේ සියලු ආකාර යහපත් හෘද සාක්ෂියක් ඇතුව හැසිරුණෙමි කීවේය. එවිට උත්තම පූජක වූ අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුන්ට අණ කළේය. එවිට පාවුල් සුදු කළ බිත්තියක් බඳු වූ නුබට දෙවියන් වහන්සේ ගසනසේක. ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චය කරන්නට ඉඳගෙනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්නට අණ කෙරෙහි දැයි කීවේය. එවිට ළඟ සිටි අය නුබ දෙවියන් වහන්සේගේ උත්තම පූජකයාට නින්දා කරනවාදයි කිවෝය. පාවුල්ද සහෝදරයනි, ඔහු උත්තම පූජකයා බව මම නොදැන සිටියමි. මක්නිසාද නුබේ සෙනගගේ අධිපතියෙකු ගැන අගුණ නොකියන්නේ යැයි ලියා තිබේ යැයි කිවේය. එහෙත් පාවුල් සෙනගගෙන් එක් කොටසක් සද්දීසුවරුද අනික් කොටස පරිසිවරුද බව දැක සභාවෙහි මොරගසා, සහෝදරයනි, මම පරිසියෙක්මි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි, මලවුන්ගේ බලාපොරොත්තුවද නැවත නැගිටීමද ගැන විචාරනු ලබමි කීවේය. ඔහු මෙසේ කී කල පරිසිවරුන් හා සද්දිසිවරුන් අතරේ බේදයක් හටගත්තේය. රැස් වූ අය බෙදුණෝය. මක්නිසාද සද්දිසිවරු නැවත නැගිටීමක්වත් දේවදූතයෙක්වත් ආත්මයක්වත් නැතැයි කියති. නමුත් පරිසිවරු දෙකම ඇතැයි කියති. එකල මහත් මොරගැසීමක් විය. පරිසිවරුන්ගේ පක්ෂයේ ලියන්නාගෙන් සමහරෙක් නැගිට විවාද කොට, මේ මනුෂ්‍යයා අත කිසි නපුරක් අපට නොපෙනේ. ඉඳින් ආත්මයක්වත් දේවදූතයෙක්වත් මොහුට කතා කළේ නම් කිමෙක් දැයි කිවෝය. නමුත් මහත් භේදයක් හටගත් කල ඔවුන් විසින් පාවුල් කැබිලිකොට ඉරා දමනවා ඇතැයි කියා අධිපතියා බයව හේවායන්ට කතාකොට ඔවුන්ගෙන් ඔහුව පැහැරගෙන කොටුවට ගෙන යන්නට අණ කළේය. එදා රාත්‍රියේ ස්වාමින් වහන්සේ ඔහු ළඟ සිට ධෛර්යය ඇතුව සිටපන්න. නුඹ විසින් යෙරුසලමේදී මා ගැන සාක්ෂි දුන්සේම රෝමේදී සාක්ෂි දෙන්නට ඕනෑයයි කීසේක. ප්‍රේරිත තැනට විරුද්ධව කළ යුදෙව් කුමන්ත්‍රණය නිෂ්ඵල වීම. පහන් වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරණතුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරමකින් බැඳුනෝය. මේ කුමන්ත්‍රණය කළා වූ අය 40 දෙනෙකුට වැඩිව සිටියෝය. ඔහු නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට ගොස් පාවුල් මරණතුරු අපි කිසි කෑමක් රස නොබලන්නට මහත් දිවිරිල්ලකින් අපම බැඳගතිමුව. එබැවින් නුබලා ඔහුගේ කාරණා ගැන වඩා හරි ලෙස විභාග කරන්නට යනවා වගේ හෙට නුබලා ළඟට ඔහු ගෙනෙන ලෙස සභාව සමග අධිපතියාට දන්වා හැරපල්ලා. ඔහු මෙහාට ලන්වෙන්නට පළමුවෙන් අපි ඔහු මරන්නට සෝදානම්ව සිටියෙමුයි කීවෝය. ඒ ඔවුන්ගේ රැක සිටීම ගැන පාවුල්ගේ සහෝදරියගේ පුත්‍රයා අසා ඇවිත් කොටුවට ඇතුල් වී පාවුල්ට දැනුම් දුන්නේය. එවිට පාවුල් සියකට මුලාදෑනියාගෙන් එක්කෙනෙකු කැඳවා මේ යෞවනයා ප්‍රධාන සේනාපති ළඟට ගෙනියාපන්න. ඔහුට කාරණයක් දන්වන්නට තිබේයයි කිවේය. එසේ ඔහු අධිපතියා ළඟට ඔහුව ගෙන ගොස් හිරකාර වූ පාවුල් මා කැඳවා ඔබට දන්වන්නට කාරණයක් ඇත්තා වූ මේ යෞවනයා ඔබ වෙතට ගෙනෙන්නට මාගෙන එල්ලුවේ යයි කීවේය. එකල අධිපතියා ඔහුගේ අතල්ලා අහකට ගෙන ගොස් මට දන්වන්නට නුඹට තිබෙන කාරණය මොකක්දයි ඇසුවේය. ඔහු කතාකොට පාවුල් ගැන ඔබ වඩා හරි ලෙස විභාග කරන්නට යනවා වගේ. ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස යුදෙව්වරු ඔබගෙන් ඉල්ලන්නට නියම කර ගත්තෝය. නමුත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුනු මැනවි. මක්නිසාද ඔවුන්ගෙන් 40කට වැඩි දෙනෙක් ඔහු මරණතුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරිල්ලකින් තමුන්වම බැඳගෙන රැක සිටිති. දැන් ඔහු සූදානම්ව ඔබගේ පොරොන්දුව බලා සිටිති කිවේය. එවිට අධිපතියා නුඹ මේ දේවල් මට දැන්වූ බව කාටවත් කියන්නට එපායයි අනකොට යෞවනයා යන්නට හැරියේය. මුර ඇතුව කයිසාරියට යවනු ලැබීම.
එවිට ඔහු 100කට මුලාදැනීන් දෙදෙනෙකු අඬගසා කයිසාරිය දක්වා යන පිණිස හේවායන් 200ක්ද අසරුවන් 70ක්ද හෙල්ල දරන්නන් 200ක්ද රාත්‍රියේ 3 වෙනි පැයට සෝදානම් කරපල්ලායයි කිවේය. පීලික්ස් නම් ආණ්ඩුකාරයා ළඟට ප්‍රවේශමෙන් පාවුල් නන්වාගෙන යන පිණිස මුර්ගයන් සපයා තබන්නටද අනකළේය. තවද ඔහු මෙසේ ලියුමක් ලිව්වේය. ක්ලෞදියස් ලිසියස් විසින් අති උත්තම වූ පීලික්ස් නම් ආණ්ඩුකාරයනන්ට සුබ සිද්ධ වේවයි ලියා එවන වගෙනම් යුදෙව්වරුන් විසින් මේ මනුස්සයා අල්ලා මරන්නට සාධන කළ ඔහු රෝමයෙකු බව මම දැනගෙන හේවායන් සමග ගොස් ඔහු ගලවා ගතිමි. ඔවුන් ඔහුට තබන වරද මම දැනගන්නට කැමැතිව ඔවුන්ගේ සභාවට ඔහු ගෙන ගියමි. එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු යම් දෝෂයක් ඔහු පිට නොතබන බව දැනගතිමි. නමුත් ඒ මනුෂ්‍යයාට විරුද්ධව උපායක් යොදන්නට යන බව මට දන්වන්නට යෙදුණු බැවින් එවලේම ඔහු ඔබ වෙතට එවා ඔහුට විරුද්ධව තිබෙන දේවල් ඔබ ඉදිරියේ කියන්නටද වරද තබන්නටද අනකෙලමි යනුයි. මෙසේ හේවායන්ට අනකල ප්‍රකාරයට ඔහු පාවුල් රැගෙන රාත්‍රී අන්තිප්‍රතිසයට ගියෝය. පසුදා අසරුවන් ඔහු සමග යන්නට හැර ඔහු කොටුවට හැරි ආවෝය. අසරුවෝ කයිසාරියට ඇවිත් ආණ්ඩුකාරයට ලියුම බාරදී පාවුල්ද ඔහු ඉදිරියේ සිටිව්වෝය. එවිට ඔහු ඒ ලියුම කියවා ඔහු කොයි පළාතේ කෙනෙක්ද කියා අසා කිලිකියේ කෙනෙකු බව දැනගත් විට නුඹට වැරදි තබන්නන් ආවාම නුඹේ මුළු කාරණය විභාග කරන්නෙමි කියා හෙරෝද්ගේ මාලිගාවේ ඔහු රැකවල් කරන්නට අනකළේය.